කොහොමද ඔයාලට මුන්න රස කෑමක් අරගෙන අදත් මම ආවා. අද අපි හදන්න යන්නේ බ්‍රවුනිස්. ඉතින් එකට මුලින්ම අපිට මේ විදිහට චොකලට් ඕන වෙනවා. ඩාර්ක් චොකලට් එක ගන්න අරගෙන මේ වගේ පොඩි කෑලි වලට කපා ගන්න. ඔයාලා චොකලට් කපා ගන්න කලින් ෆ්‍රිජ් එකේ තියෙනවා නම් එළියෙන් අරන් තියලා තියාගන්න. නැත්නම් ටිකක් කපා ගන්න අමාරුයි. ඊට පස්සේ අපි කපාගත්ත චොකලට් මේ විදිහට භාජනයකට දාගන්නවා. දැන් බටර් ටිකත් ඒකටම එකතු කරලා ඩබල් බොයිල් කරගන්නයි හදන්නේ. ඉතින් ඔයාලට මේක මයික්‍රෝවේව් එකේ උනත් තිය කරගන්න පුළුවන්. ඔයාලා මයික්‍රෝවේව් දානවා නම් තප්පර 30ක් දාලා අරගෙන ආයෙ කවලම් කරලා නැවත තප්පර 30ක් දාලා නැවත කලවම් කරගන්න ඕන. මම නටන උණු වතුර භාජනයකට අපේ චොකලට් භාජනය තියලා මෙන්න මේ විදිහට ඩබල් බොයිල් කරගත්තා. මෙන්න මේ වගේ හොඳටම මේ දෙක දිය වෙන්න තියන්න ඕන. දැන් අපි භාජනයක් අරගෙන බිත්තර දෙක මේ විදිහට දාගමු. දැන් හොඳට ඒක මේ විදිහට කවලම් කරගන්න. පීට් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මේ වගේ අතින් කවලම් කරගත්තාම ඇති. ඊට පස්සේ සීනි ටික දාගන්න ඕන. මම නම් සීනි ටික කුඩු කරලායි ගත්තේ. ඔයාලටත් කැමති නම් සීනි ටික කුඩු කරලා ගන්න පුළුවන්. මේ විදිහට හොඳට කවලම් කරගන්න. සීනි ටික කුඩු කරලා ගත්තාම ඉක්මනින් දිය කරගන්න පුළුවන්. දැන් අපි චොකලට් මිශ්‍රණෙත් මේකට එකතු කරගන්නවා. මෙන්න මේ විදිහට ඒකත් හොඳට කවලම් කරගන්න. ඉතින් මේකට අවශ්‍ය වෙන දේවල් පහතින් තියෙන ඩිස්ක්‍රිප්ෂන් එකෙන් ඔයාලට බලා ගන්න පුළුවන්. ඒ වගේම ඔයාලා මගේ වීඩියෝස් වලට කැමති නම් මාව සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. ඔයාලගේ යාළුවන්ට බලන්න ෂෙයා කරන්න, ලයික් කරන්න අමතක කරන්න එපා. දැන් අපි පිටි ටික ටික මේ විදිහට එකතු කරගෙන ඒකත් හොඳට කවලම් කරගන්න ඕන. දැන් ඔන්න මිශ්‍රණය හොඳට කවලම් වෙලා තියෙන්නේ. මෙන්න මේ වාගේ තියෙන්න ඕන. අපි ඔක්කොම දාගත්තට පස්සේ ඔයාලට මේකට කැමති නට්ස් වර්ගයක් එකතු කරගන්න පුළුවන්. මම දාන්නේ අද කජු. ඉතින් කජු දැම්මත් මේක හරිම රසයි. වෝල්නට් වගේ දාගන්න පුළුවන් නම් වැඩිය හොඳයි. ඒකත් අපි හොඳට මේ විදිහට කවලම් කරගන්නවා. දැන් ඔන්න හරි. ඔක්කොම අපි හදාගෙන ඉවරයි. දැන් oven එක මේ වෙද්දි සෙල්සියස් අංශක 180ට ෆ්‍රී හීට් වෙන්න දාලා තියන්න ඕන. මම මේක දාගන්නේ අඟල් 7 අඟල් 5 ප්‍රමාණයේ බේකින් ට්‍රේ එකට. ඉතින් මම පාර්ච්මන්ට් කොලයක් දාලා ඒක උඩින් බටර් ටිකකුත් දාගෙනයි මේ තියෙන්නේ. දැන් අපි ට්‍රේ එකට මේක දාගන්න ඕන. මෙන්න මේ විදිහට ට්‍රේ එකට දාගමු. දැන් මේ වගේ චුට්ටක් තට්ටු කරන්න. එතකොට මේකේ වායු බුබුලු හිටියොත් ඒවා යනවා. දැන් අපි oven එකට දාගන්නයි හදන්නේ. ඔන්න අපි oven එකට දාගත්තා. දැන් මේක විනාඩි 30ක් 40ක් අතර ප්‍රමාණයක් බේක් වෙන්න ඕන. මේ තියෙන්නේ ඊට පස්සේ. ඉතින් මේක ලස්සනටම ඇවිල්ලා තියෙනවා. හැබැයි මේක ටිකක් නිවෙන්න ඕන. නිවුනම තමයි ලස්සනට කපා ගන්න පුළුවන්. ඒ වුණාට ඉතින් අපේ ගෙදර ඉන්න පොඩි දෙන්නත් එක්ක මට මේක නිවෙනකන් තියාගන්න බැරි වුණා. උණුවෙන්ම කපන්න වුණා. උණුවෙන්ම මේවා ගලවන්න යනකොට චුට්ටක් කැඩෙන්න බලනවා. ඉතින් පරිස්සමින් කරන්න ඕන. හොඳට නිවුනට පස්සේ තමයි මේකේ හරිම පෙනුම එන්නේ. ඔන්න දැන් මම කපා ගන්නයි හදන්නේ. ටිකක් උණු නිසා ඉතින් මම පරිස්සමට මේක කපා ගන්න ඕන. මෙන්න මේ වගේ කෑලි වලට මම මේක කපා ගන්නවා. දැන් නම් මට මේක අතර අරන් පෙන්වන්න බැරි තරම්ම රස්නේ. අපි කඩෙන් ගන්න බ්‍රවුනිස් වලට වැඩිය මේක හරිම ලස්සනට රසට තියෙනවා.
ඉතින් ඔයාලටත් හදලා බලන්න පුළුවන්. ඔයාලා ගෙදර පොඩ්ඩෝ ඉන්නවනම් එයාලට හදලා දුන්නාම එයාලා ගොඩක් සතුටු වෙයි. මේ තෙත ගතියට වගේ තියෙන එක හරියනවා මේක ටිකක් නිවුනහම එතකොට හොඳ ලස්සන පෙනුමට එනවා මේක. මේ තියෙන්නේ හොඳටම නිවුනට පස්සේ මේ බලන්න හරිම පෙනුමට දැන් ඇවිල්ලායි තියෙන්නේ. ඉතින් හරිම ලේසියෙන් මේක හදාගන්න පුළුවන්. මේ බලන්න උඩත් ලස්සනටම තියෙනවා. ඔයාලත් හදලා බලන්න. හදලා රස නම් මටත් කියන්න. එහෙනම් තවත් දවසක අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු.